ගැහැණියෙක්ට ජීවිතයේදී ඕනි කරන්නේ තමන්ගේ දේවල් බයක් ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන් පිරිමියෙක්. දුකක් කරදරයක් වුණාම හිත සනසන්න පුළුවන් පිරිමියෙක්. ළඟ ඉද්දි විතරක් නෙවෙයි ලෝකේ එහා කෙළවරේ හිටියත් ළඟ ඉද්දි වගේම කෑවද බිව්වද කියලා විතරක් නෙවෙයි මොනවද කරන්නේ හොඳින්ද සතුටින්ද කියලා ආදරෙන් හැමදේම හොයලා බලන පිරිමියෙක්. සම්බන්ධේ පටන් ගත්තු කාලෙදි වගේම මැරෙන තුරාවටත් එකම විදිහට තමන්ට වටිනාකමක් දෙන්න පුළුවන් පිරිමියෙක්. ඇත්තටම ගෑණියෙක්ට ඕනේ තමන්ව හොඳින් තේරුම් අරන් ජීවත් වෙන පිරිමියෙක්. ප්‍රශ්නයක් වුණාම ඇහුම්කන් නොදී තමන් නිවැරදි කියලා හිතන් නිකරුණේ දොස් පවරන පිරිමියෙක් නෙවෙයි. වැරද්දක් කළා වුණත් ඇයි මැනික එහෙම කළේ? දැන් සේරම හරි. හැබැයි ආයෙ එහෙම කරන්න එපා කියලා ආදරෙන් හැමදේම කියලා දෙන පිරිමියෙක්. මොකද පිරිමි තරම් ගෑනු ශක්තිමත් නෑ. ගෑනු හරියට බොළඳයි. එයාලට ඕනේ මනුෂ්‍ය වේශයෙන් ඉන්න යකෙක් වුණත් තමන්ට ඕනේ ආදරේ කොහොම හරි ඒ යකාගෙන් හරි ලබා ගන්න. එයාලට ඕනේ ජීවත් වෙන්න ශක්තියක් වෙන පිරිමියෙක් විතරක් නෙවෙයි හිතේ සතුටට සැනසීමටත් ශක්තියක් වෙන පිරිමියෙක්. Facebook එකෙන් මේක උපට ගත්තේ. ඔයත් ගැහණියක් නම් ඔයත් කාන්තාවක් නම් ඔයත් කෙල්ලෙක් නම් ඔයාට හිතට දැනෙන දේ මේ වචන ටික ඇත්තද බොරුද කියලා කමෙන්ට් එකක් දාන්න.